අපි එහෙනම් ටෙස්ට් 3 එකේ ඩිස්කෂන් එක පටන් ගමු. ටෙස්ට් 3 එකේ පාර්ට් A එකේ. හරි. මම මේක ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික. පාර්ට් A එකේ දෙවෙනි ප්‍රශ්නේ, ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ, ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ, අටවෙනි ප්‍රශ්නේ සහ 10වෙනි ප්‍රශ්නේ. හරි. ඔන්න ඔය ටික තමයි ඩිස්කස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට මොකද වෙලා තියෙන්නේ? හරි. අපි යමු මුලින්ම මේ දෙවෙනි ප්‍රශ්නෙට. මේක මේ ගැටුම් සම්බන්ධ ගානක්. අපිට කියනවා තිරස් පොළොව මත ලක්ෂයක සිට තිරස්ව ඉහළට u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනු ලබන ගෝලයක් පොළොව මත තුන්වරක් ගැටෙන විට ගතව ඇති කාලය 4ක් u බෙදීම g වේ නම් පොළොව සහ ගෝලය අතර ප්‍රත්‍යාඝාත සංගුණකය මොක බව පෙන්වන්න කියලා කියන්නේ. හරි. අපි පොඩි රූප සටහනක් අදිමු. හරි. එතකොට ඔන්න මේ විදිහට පොළොව තියෙනවා. හරි. පොළොව මත මුලින්ම අංශුවක් තියෙනවා. යාව u ප්‍රවේගයෙන් ඉහළට ප්‍රක්ෂේපණය කරනවා. මෙයා ඇවිල්ලා මේ විදිහට උඩට ගිහිල්ලා ප්‍රවේග බිඳුවක් කරගෙන ආපහු මේ මාර්ගයේම තමා පල්ලෙහාට එන්නේ. නමුත් මම මේක පොඩ්ඩක් එහාට කරලා අඳ ගන්නම්. මොකද මේ මාර්ගෙම ඇඳුත් මේක වෙනසක් මට පේන්නේ නැහැ. ඕන්න පොඩ්ඩක් එහාට කරලා ඇඳ ගන්න. හරි. දැන් මෙයා මෙහිම ගිහිල්ලා මෙතන ප්‍රවේග බිඳුවක් කරගෙන ආපහු පල්ලෙහාට එනවා. පල්ලෙහාට ඇවිල්ලා වැදිලා මොකද වෙන්නේ? ආපහු බම්ප් වෙනවා. අර බෝලයක් බිම දුන්නාට පස්සේ ආපහු උඩ යන්නේ. ඒ වගේ මොකද වෙන්නේ? ආපහු මේක මේ මාර්ගෙම උඩ ගිහිල්ලා ආපහු පල්ලෙහාට එනවා. හරි. ඉතින් ආපහු පල්ලෙහාට වෙල මොකද වෙන්නේ? ආපහු බිම වදිනවා. ආපහු ඉතින් ඕක උඩ ගිහිල්ලා මේ ආපහු බිම වදින එක වෙන්නේ. ඉතින් අපිට ගැටුම් තුනක් ගැන විතරයි කතා කරන්නේ. හරි. ඉතින් මේ දෙවෙනි අවස්ථාවේදී ඇත්තට මෙච්චර උඩ යන්නේ නැහැ. හරි මේක කලින්ට වඩා අඩු උඩකට තමයි යන්නේ. හරි. හැම අවස්ථාවකදීම ඊට වඩා ඊට පෙර අවස්ථාවට වඩා අඩු උසකට තමයි මෙයා යන්නේ. හරි. එතකොට මේක තමයි පළවෙනි ගැටුම වෙන්නේ. හරි පළවෙනි ගැටුම. මේක තමයි දෙවෙනි ගැටුම වෙන්නේ. මෙතන තමයි තුන්වෙනි ගැටුම වෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ මෙන්න මෙතෙන්ට වෙනකන් තියෙන මුළු කාලය කීයයි කියලාද 4ක් u බෙදීම g කියලා තමයි කියන්නේ. හරිද? 4 u බෙදීම g කියලා තමයි කියන්නේ. හරි. ඉතින් අපෙන් අහන්නේ මේ පොළව සහ ගෝලය අතර ප්‍රත්‍යාඝාත සංගුණකය. හරි. ඉතින් අපි ප්‍රත්‍යාඝාත සංගුණකේ දැන t කියලා ගමු. දැන t කියලා ගමු. ඊව හොයන්න තමයි තියෙන්නේ. හරිද? හරි. එතකොට මම මෙන්න මේ ප්‍රක්ෂේපණය කරපු මොහොතේ ඉඳන් පළවෙනි ගැටුම දක්වා කාලය t1 කියලා ගන්න. ඊළඟට පළවෙනි ගැටුමේ ඉඳන් දෙවෙනි ගැටුම වෙනකන් කාලය t2 කියලා ගන්න. ඊළඟට දෙවෙනි ගැටුමේ ඉඳන් තුන්වෙනි ගැටුම වෙනකන් කාලය t3 කියලා ගන්න. හරිද? හරි. ඉතින් මේ ඔන්න මම මුලින්ම t1 හොයන්න යනවා. දැන් මම කරන්න යන්නේ t1 සහ t2 සහ t3 හොයලා ඒ තුනේ එකතුව 4ක් යො බෙදීම ජීට සමාන කරන්න යනවා. හරි. t1 මට හොයන්න පුළුවන් මේ චලිත සමීකරණයක් දාලා හරි. මම මේ අවස්ථා ටිකටත් නිකන් අකුරු ටිකක් දාගන්න මේ විදියට. මම මෙතනදී a කියලා දාගන්නම්. මේක b, මේක c, මේක d. හරි. මේ මම එතකොට එනව නේද? අවුලක් නැහැ නේ. රූපේ අඳින්න ඕනද ඊට වැඩි නෑ අවුලක් ෂේඩ්. හරි. මොකද මේ නැත්තම් මේක ටිකක් සුදු කිරීමක් තියෙන නිසා රූපේ ලොකුවට ඇඳුත් මට කීපවතාවක් මකන්න වෙයි. ඒකයි හරි. මම මේ a වල ඉඳන් b වෙනකන් ඉහළට දානවා s සමානයි ut ධන භාගයක් at වර්ග. එතකොට මේ සිරසට දාන්නේ දැන් සිරස් ස්ථාපනයක් නෑනේ ඇත්තටම මේ සහ b අතර. ඒ නිසා මේක බිඳුවයි. ප්‍රක්ෂේපණය කරන්න u ප්‍රවේගයෙන් කාලය මම t1 කියලා ගත්තේ. ධන භාගයයි a වෙන්නේ ඍණ g මෙතන t1 වර්ගය. හරි. දැන් මේක සුළු කරද්දී එක t1ක් කැපෙනවා. මෙයා මේ පැත්තට ගියාට පස්සේ gt1 බෙදීම 2 සමානයි u වෙනවනේ. t1 ඉතින් මට එනවා 2 u බෙදීම g කියලා. හරි. ඊට පස්සේ දැන් අපිට t2 නේ හොයාගන්න ඕනේ. හැබැයි මෙහෙමයි. දැන් t2ේදී අපි දන්නේ මේක ඉහළට ප්‍රක්ෂේපණය වෙන්නේ නැවත මොන ප්‍රවේගයෙන්ද කියලා. පැහැදිලිද? මේක මේ ප්‍රක්ෂේපණය වෙන්නේ කියන්නේ බිම ඇවිල්ලා වැදිලා ආපහු පොළාපනින්නේ මොන ප්‍රවේගෙන්ද කියලා අපි දන්නේ නැහැ. අපි අන්න ඒක හොයාගන්න ඕනේ. ඒ කියන්නේ මේක නැවත පොළාපනින ප්‍රවේගය. හරි? මේක මේ නැවත පොළාපනින ප්‍රවේගය මම මේ විදිහට
v කියලා ගන්න. v කියලා ගන්න. එතකොට මේ පොලාපනින ප්‍රවේගය හොයන්න නම් ඔයාට මේක ඇවිල්ලා මේකේ ගැටෙන ප්‍රවේගය ගන්න වෙනවා. පැහැදිලිද? මෙයා ඇවිල්ලා මේකේ ගැටෙන ප්‍රවේගය ගන්න වෙනවා. අපි ඒක u1 කියලා වගේ දාගමු. u1 කියන එතකොට මේක එහෙම ඇවිල්ලා මෙතන ගැටෙන ප්‍රවේගය. ඉතින් අපි u1 හොයන්න යන් u1 හොයන්න පුළුවන් අපිට a වල ඉඳන් b වෙනකන් v සමානයි u ධන at දාලා. v සමානයි u ධන at දාලා. හරි. එතකොට මේ මම දැන් මේ u1 ප්‍රවේගය පහළට මාක් කරන් තින්නේ. ඒක නිසා මෙතෙන්ට ඒක ආදේශ වෙන්නේ ඍණ u1 කියලා. අවසාන ප්‍රවේගයනේ. හරි. ප්‍රක්ෂේපණය කරන්නේ u ප්‍රවේගයෙන්. හරි. ධන a වෙන්නේ ඉතින් ඍණ g t කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට කාලය 2ක් u බෙදීම g. ඒක අපි කලින් හොයාගත්තා. මේ හොයාගෙන තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙයාට මෙයා කැපෙනවා. මෙතන එනවා ඍණ u1 සමානයි u ඍණ 2යි u කියලා. තියෙනවා ඍණ u1 සමානයි ඍණ u කියලා. u1 එනවා u කියලා. හරි. u1 එනවා u කියලා. හරි. ඔන්න එහෙනම් මම මෙන්න මේ ගැටෙන ප්‍රවේගය හොයාගත්තා. හරි. එතකොට දැන් ඔයාට මෙන්න මේ v හරි මේ v කියන්නේ පොලාපනින ප්‍රවේගයනේ. v නිකම්ම මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අර මම ගැටුම් පාඩමේදී ඔයාලට කියලා දී ඇති. අපිට මෙන්න මෙහෙම යම් වස්තුවක් ප්‍රවේගයකින් ගැටුණාට පස්සේ පොලාපනින ප්‍රවේගය මෙහෙම ලියන්න පුළුවන්. ඒතර පොලාපනින ප්‍රවේගය ලියන්න නම් අපිට ඕන කරන්නේ ප්‍රත්‍යාඝාතී සංගුණකයයි එයා පොළවේ ගැටෙන ප්‍රවේගයයි. හරිද? පොළවේ ගැටෙන ප්‍රවේගය. හරි. එහෙම වුණොත් මෙන්න මේ පොලාපනින ප්‍රවේගය ලියන්න පුළුවන් v සමානයි e වතාවක් u1 කියලා. ඒ කියන්නේ පොලාපනින ප්‍රවේගය සමාන වෙනවා ප්‍රත්‍යාඝාතී සංගුණකයේ වතාවක් පොළවේ ගැටෙන ප්‍රවේගයට. පැහැදිලිද? ඔන්න ඔහම මට කෙලින්ම v ලියන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඉතින් මේකට මේ නිපනි දාලා ගන්න පුළුවන්. නිපනි දාන්න අවශ්‍යතාවයක් නැහැ මේ වගේ පොඩි දෙයකට. හරි. මෙතන මේ වස්තු කොටකුත් නැහැනේ. ඒ නිසා නිපනි දාන්න එපා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. මෙහෙම යම් ප්‍රවේගයකින් ඇවිල්ලා වැදුනට පස්සේ පොලාපනින ප්‍රවේගය මෙන්න මෙහෙම ගන්න පුළුවන්. පොලාපනින ප්‍රවේගය සමාන වෙනවා ප්‍රත්‍යාඝාතී සංගුණකයේ වතාවක් ගැටෙන ප්‍රවේගයට. හරි. දැන් ඔන්න එහෙනම් අපි මේ පොලාපනින ප්‍රවේගය ගත්තා. දැන් අපිට t2 හොයන්න පුළුවන් ආපහු b වල ඉඳන් c වෙනකන් s සමානයි ut ධන භාගයක් at වර්ග දාලා. හරි. අපි එහෙනම් දැන් හරි b වල ඉඳන් c වෙනකන් හරි b වල ඉඳන් c වෙනකන් s සමානයි ut ධන භාගයක් at වර්ග දාමු. හරි. එතනක් දාද්දි සිරස් ස්ථාපනයේ බිඳුවයි දැන් ප්‍රක්ෂේපණය කරන්නේ v ප්‍රවේගයෙන් කාලය t2 කියලා මම ගත්තේ. මෙතන භාගයක් a කියලා කියන්නේ ඍණ g t2 වර්ග. හරි. මෙතනත් එක t2ක් කැපෙනවා. මට එන්නේ gt2 බෙදීම 2 සමානයි v කියලා t2 එනවා 2ක් v බෙදීම g කියලා. ඉතින් v ට අපිට නරක දාන්න පුළුවන්. එතකොට එන්නේ 2යි e u1 බෙදීම g කියලා. හරි. ඊළඟට u1කටත් u කියලා දාන්න පුළුවන්. ඒතර තවදුරටත් අසුළු කරාම එන්නේ 2ක් eu බෙදීම g කියලා. හරි. ඔන්න එහෙනම් t2. හරි. දැන් ඊළඟට t3 හොයාගන්න එපා. t3 හොයන්න පුළුවන්. t3 හොයන්න නම් කලින් වගේම නැවත අර පොලාපනින ප්‍රවේගය ගන්න වෙනවා. පොලාපනින ප්‍රවේගය ගන්න කලින් ඒක ඇවිල්ලා අපව වදින ප්‍රවේගය ගන්න වෙනවා. හරි. මම එහෙනම් මෙතන පොලාපනින ප්‍රවේගය w කියලා ගන්නම්. හරි. පොලාපනින ප්‍රවේගය w කියලා ගන්නම්. මේක ඇවිල්ලා මේකේ වදින ප්‍රවේගය v1 කියලා ගන්නවා. v1 කියලා ගන්නවා. අපිට w ගන්න නම් v1 ගන්න වෙනවා. අපිට v1 ගන්න පුළුවන් b වල ඉඳන් c වෙනකන් v සමානයි u ධන at දාලා. එතකොට ඉහළට දාන්නේ මම v1 පහළට මාක් කරලා තියෙන නිසා මේක ඍණ v1 වෙනවා. මෙතන ආරම්භක ප්‍රවේගය වෙන්නේ දැන් මෙතන මේ පොලාපනින ප්‍රවේගය. හරි පොලාපනින පටන් ගන්න ප්‍රවේගය වෙන්නේ v නේ. හරි. v ධන ඒට වැටෙන්නේ ඍණ g කාලය වෙන්නේ t2. හරි කාලය වෙන්නේ t2. හරි. දැන් මේක සුළු කරගන්න තියෙන්නේ. එතකොට ඍණ v1 සමානයි v ඍණ g වතාවක් t2කට වැටෙන්නේ 2යි eu බෙදීම g කියලා. g ට g කැපෙනවා. ඉතින් මට එනවා මෙතනින් ඍණ v1 සමානයි v ටත් අපි මේ ආපු එක දාමු v ට ආවේ මොකද්ද eu1 කියලා නේ. eu1 ඍණ 2ක් eu කියලා. ඉතින් ආපහු eu1 කියන එකේ u1 ට දාන්න පුළුවන් u කියලා. ඒතර eu ඍණ 2ක් eu වෙනවා. ඉතින් eu ඍණ 2යි eu කියන්නේ ඍණ eu තමානේ. ඍණ e. මෙයාට මෙයා කැපෙනවා v1 වෙනවා eu කියලා. eu. හරි. හරි. මේ ඊළඟට දැන් ඔන්න ආපහු අතෙන්දී පොලාපනින ප්‍රවේගය ගන්න තියෙන්නේ. ඒ පොලාපනින ප්‍රවේගය w. ඒතර එයා සමාන වෙනවා
ප්‍රත්‍යාඝාතී සංගුණකයේ වතාවක් ඇවිල්ලා ගැටෙන ප්‍රවේගය වෙන්නේ v1. v1. ඉතින් v1 කියලා අපිට ආවේ EU එහෙනම් W සමාන වෙනවා EU ට. වෙන W සමාන වෙනවා දැන් මෙතන E1 තියෙනවා v1 ටයි අපි EU දාන. ඒතර මේක E වර්ග U වෙනවා. හරි? E වර්ග U වෙනවා. හරි නේද? හරි E වර්ග U වෙනවා. හරි. ඔන්න එහෙනම් අපි මෙතෙන්දිත් පොලාපනින ප්‍රවේගය හොයාගත්තා. දැන් අපිට T3 හොයාගන්න පුළුවන් නැවත C වලින් ඉඳන් D වෙනකන්. හරි? මේ S සමානයි UT ධන භාගයක් AT වර්ග දාන්නයි තියෙන්නේ. හරි. ඉතින් මේක බිඳුවයි ප්‍රක්ෂේපණය කරන්න දැන් W ප්‍රවේගයෙන් W T3 එතන භාගයක් ඍණ G T3 වර්ග. එතන එනවා මේ GT3 වර්ගය sorry එක T3ක් කැපෙනවා ඒක කපලා දාමුනේ. එතකොට එනවා මේ GT3 බෙදීම 2 සමානයි W කියලා. T3 එනවා 2ක් W බෙදීම G කියලා. හරි. ඉතින් W කියලා කියන්නේ E වර්ග U. ඉතින් මෙතනින් එන්නේ 2ක් E වර්ග U බෙදීම G කියලා. හරි. දැන් එහෙනම් ඔන්න අපි T1 T2 T3 හොයාගත්තා. දැන් මේ තුන එකතුව කාට සමාන වෙන්න ඕනේ? 4ක් U බෙදීම G ට. හරි. දැන් අපි මේ වැඩේ කරමු. T1 ධන T2 ධන T3 සමාන වෙන්න ඕනේ 4යි U බෙදීම G ට. T1ට දාන්නේ අපි 2යි U බෙදීම G ව. T2ට දාන්නේ අපි T2 2යි EU බෙදීම G. ඊළඟට T3ට අපි දාන්නේ 2යි E වර්ග U බෙදීම G. මේක සමාන වෙනවා 4ක් U බෙදීම G ට. U බෙදීම G ටික කැපිලා යනවා මේ පැත්තට. දෙක ඉලක්කම් ටිකත් කපතෑ නේද? දෙවරක් 1යි මෙතන දෙවරක් 1යි මෙතන දෙවරක් 1යි මෙතන දෙවරක් 2යි. දැන් ඉතුරු වෙන කට්ටිය බැලුවොත් 1 ධන E ධන E වර්ග සමානයි 2යි කියලා ඉතුරු වෙනවා. හරි කොහොමනේ? හරි දැන් ඔයාලට පේනවා මෙතන මේ තියෙන්නේ මේ E ගේ වර්ග සමීකරණයක් නේ. E ගේ වර්ග සමීකරණයක් තියෙන්නේ. ඉතින් මේ වර්ග සමීකරණේ විසඳලා තමයි අපිට ඉව ගන්න වෙන්නේ. හරි. ඒතර අපිට ආපු වර්ග සමීකරණය තමයි E වර්ග ධන E දෙකත් මෙහෙට ගෙනාවට පස්සේ ඍණ 2යි ඍණ 2 ධන 1යි ඍණ 1 සමානයි බිඳුව. අපි මෙතන සූත්‍රය දාමු. හරි. එනවා E සමානයි ඍණ B කියන්නේ දැන් මෙතන ඍණ 1නේ. ධන හෝ ඍණ වර්ගමූල B වර්ග කියන්නේ 1 වර්ගය අඩු කිරීම 4යි A කියන්නේ 1යි C කියන්නේ ඍණ 1යි බෙදීම 2 වතාවක් 1. එනවා E සමානයි ඍණ 1 ධන හෝ ඍණ මෙතන 1යි මෙතන ධන 4යි බෙදීම 2. පොළු පෑනෙන්ම ලියන්නම්කෝ. එතන E සමානයි ඍණ 1 ධන හෝ ඍණ මූල 5 යට 2යි කියලා. දැන් මෙතන ඇත්තටම උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි E සමානයි ඍණ 1 ධන මූල 5 බෙදීම 2. අනිත් එක තමයි E සමානයි ඍණ 1 ඍණ මූල 5 බෙදීම 2. හරි. දැන් මේකෙන් කොයි එකද ගන්නෙ? මෙතන බලන්න මෙතන අවසාන උත්තරේ ඍණ. ප්‍රත්‍යඝාත සංගුණකය කියන්නේ කොයි වෙලාවකවත් ඍණ වෙන්න බෑ. ප්‍රත්‍යඝාත සංගුණකය තියෙන්න ඕනේ මෙන්න මේ අතර. හරි මේ අතර තියෙන්න ඕනේ. ඒ කියන්නේ ධන වෙන්න ඕනේ. බිඳුව වෙන්න පුළුවන්. මේ යරුනම ධන වෙන්න ඕනේ. ඒක නිසා අපිට මේ උත්තරේ තමා ගන්න වෙන්නේ. මේ තියෙන්නේ මොකක්ද? E සමානයි මූල 5 ඍණ 1 බෙදීම 2යි කියලා. ඒකද උත්තරේ. හරි. හරි. ඔන්න එහෙනම් අපි දෙවෙනි ගාන හැදුවා. ටිකක් සුළු කිරීමක් තිබුණා. ඉතින් හරි සාමාන්‍ය ගැටුම් ගානකට වැඩිය සුළු කිරීමක් තිබුණා. හරි. හරි. අපි එහෙනම් තුන්වෙනි ගානට යන් ලිමිට් ගානට.
හරි. එතන එහෙනම් ලිමිට් ගාන. ඒකේ තියෙන ලිමිට් x ආසන්නයි 5 බෙදීම 4ට 1 ඍණ මූල 2යි cos x බෙදීම 16යි x වර්ග ඍණ 5 වර්ග කියලා. එතකොට පේනවා මෙතන මේ ඔය වර්ගමූල කතාවක් තීද්දි මම කියලා තියෙනවා ඉතින් ප්‍රතිපදයෙන් වැඩි කරන්න කියලා. ඒ නිසා අපි මෙතන 1 ඍණ මූල 2යි cos x කියන කෙනාගේ ප්‍රතිපදයෙන් වැඩි කරමු. කියන්නේ 1 ධන මූල 2යි cos x ගේ. හරි. ඉතින් උඩයි යටයි දෙකම වැඩි කරන්න ඕනේ. මෙතනත් 1 ධන මූල 2යි cos x වෙනවා. හරි. ඊළඟට උඩ වර්ග දෙකක අන්තරය දාලා සුළු කරද්දී ඔයාලට එන්නේ 1 ඍණ 2යි cos වර්ග x කියලා. හරි. යට 16x වර්ග ඍණ 5 වර්ග මම පොඩ්ඩක් මෙන්න මෙයාව එයා මට අනවශ්‍ය කෙනෙක්නේ. කියන අනවශ්‍ය කෙනෙක් නොලිය ඉන්න බෑ. අර උඩ වැඩි කරපු නිසා යටත් වැඩි කරන්න දාගත්ත එකක් මිසක් ඒක අර අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. නිසා මම ඒකට වෙනම ලිමිට් එක දාලා අයින් කරගන්නවා. හරි. දැන් මෙතන අපිට පුළුවන් නේද ඍණක් එළියට ගන්න. ඇයි ඍණක් එළියට ගන්න? එතකොට අපිට හුරු පුරුදු සූත්‍රයක් හැදෙනවා. ඒ තමයි 2යි cos වර්ග x ඍණ 1 කියන්නේ. ඒත් එකම මෙතන වර්ග දෙකාන්තරය දාලා සාධක කරන්න පුළුවන්. එතකොට එනවා 4ක් x ඍණ 5 වතාවක් 4ක් x ධන 5 කියලා. හරි. හරි. ඊළඟ මෙතනට අපි ලිමිට් එක දාලා බලමු පිළිගන්න පුළුවන් වගේක් එනවද කියලා. cos 45 නේ cos 45 කියන්නේ 1ට මූල 2යි. එතන මූල 2ට 1ට මූල 2 කැපිලා එතන එකක් වෙන උත්තරේ මෙතන භාගයක් වෙනවා. හරි භාගයක් වෙනවා. දැන් මම මේවත් ඉස්සරහින් ලියා ගන්නම්. එතකොට ඍණ භාගය වතාවක් ලිමිට් x ආසන්නයි 5 බෙදීම 4ට 2යි cos වර්ග x ඍණ 1 කියන්නේ cos 2යි x. cos 2යි x. බෙදීම එතන 4යි x ඍණ 5 එතන 4යි x ධන 5. හරි. ඊළඟට මේ cos තියාගෙන හරියන්නේ නැහැ නේ. දැන් මේ හිතන විදිහ හරි cos තියාගෙන හරියන්නේ නැහැ නේ. අපිට අර sin කරගන්න පෙර ප්‍රමේය දාන්න නම්. ඉතින් අපිට මේක sin කරන්න වෙන්නේ වෘත්තපාද භාවිතා කරලා. හරි. එහෙමනම් මට මේ cos 2x ලියන්න පුළුවන් sin 90 ඍණ 2ක් x කියලා. හරි 90 ඍණ 2යි x කියලා. හරි. ඊට යට තියෙන්නේ 4යි x ඍණ 5 සහ 4යි x ධන 5. ඊළඟට මොකද්ද කරන්න පුළුවන්? දැන් මෙහෙම කෙනෙක් ඇතුලේ හදාගත්ත හැකිද? පුළුවන් නේද? පුළුවන්. අපි මෙහෙම කරමු. අපි මේ කෝණය ඇතුලේ ඉන්න දෙන්නගෙන් හරි? කෝණය ඇතුලේ තියෙනවනේ ටර්ම්ස් දෙකක්, පද දෙකක්. මේ දෙන්නෙන් අපි එළියට ගමු බලන්න. ඍණ භාගයක්. ඍණ භාගයක්. මේ දෙන්න. මෙයා ධන 4ක් x වෙනවා. මෙයා මොකද වෙන්නේ? මෙයාගේ මේ කෙලින්ම භාගය එළියට යනවා. එයා ඍණ වෙනවා, ඍණ 5 වෙනවා. හරි. කොහොමද සෙට් වෙන්නේ? හරි. යට ඉන්නේ ඉතින් 4යි x ඍණ 5. මේ 4ix ධන 5 දැන් වැඩක් නැහැ නේ. මේවට පේනවා මේ 4ix ඍණ 5 තමයි මෙතන හැදුනේ. ඒ කියන්නේ මෙයා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා යාට වෙනම ලිමිට් එක දාලා අයින් කරගමු. එයා මගේ සුළු කිරීමට අවශ්‍ය වෙන එකක් නැහැ. හරි. ඒතර උඩින් ලියවෙන්නේ. හරි. මේ ලිමිට් එක 5 බෙදීම 4නේ. 4x ධන 5 තමයි විදිහට අයින් කරගත්තේ. හරි. ඊළඟට මම මේකෙන් ඍණක් එළියට ගන්න. මේ භාග එළියට ගන්න බෑ. හොඳ එහෙම ගන්න බෑ. ඍණ ලකුණ එළියට ගත්තා. ඍණ ලකුණ එළියට එන්නේ කෙලින්ම ඍණ විදිහටම තමයි. මොකුත් වෙන අවුලක් වෙන්නේ නැහැ. එයා ඉස්සරහට ගත්තට පස්සේ මේ ඍණත් එක්ක වැඩිලා ධන භාගයක් වෙනවා මෙතන. ලිමිට් x ආසන්නයි 5 බෙදීම 4ට sin එතකොට එන්නේ මෙහෙමනේ 4x ඍණ 5 බෙදීම 2. මෙතනත් මට කරන්න වෙන්නේ හරි මේ 4x ඍණ 5 එකක් තියෙනවා. ඒකට බෙදීම දෙකක් දාගෙන වෙනසක් නොවන මෙතෙන්ටත් දෙකක් දාගන්න වෙනවා. හරි මෙතෙන්ටත් දෙකක් දාගන්න වෙනවා. හරි. එතක මෙතන අපි ලිමිට් එක චෙක් කරමු. එතකොට මෙතෙන්ට අපිට x 5 බෙදීම 4 දැම්මම මොකක්ද වෙන්නේ? 2ක් 5 කියලානේ. කියලා 2ක් 5.
හරි. දැන් මෙතන සුළු වෙද්දි නේ දෙවරක් 1යි සෝරි 2යි 4යි 8ක් 5 වෙනවා. එහෙනම් එළියෙන් ලියා ගන්නවා මම ඒ 8ක් 5 කියලා. 1යට 8ක්. හරිනේ. 2යි 4යි 4වත් 2යි 5යි 8යි. ඒක එළියෙන් ලියා ගන්න. ඊට ලිමිට් x ආසන්නයි 5 බෙදීම 4ට. ඉතුරු වෙන්නේ කවුද බලන්න. කොහොම එකන්නේ. දැන් බලන්න අර ප්‍රමේය දාන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා මේ sin තියෙන්න ඕනේ වැඩේ හරි. මේ කෝණයට මේ කෝණේ සමාන වෙන්න ඕනේ ඒකත් හරි. ඊළඟට වෙන්න ඕනේ මෙන්න මේ x ආසන්න නගයේ තියෙනවනේ. මේක මේ sin ගේ කෝණයට දැම්මට පස්සේ කෝණ බිඳුවක් වෙලා යන්න ඕනේ. දාලා බලන්න. x ට 5 බෙදීම 4 දාපුවම බිඳුවකුත් වෙලා යනවනේ මේ ඇතුළනේ. එහෙනම් කන්ඩිෂන් තුනම හරි. එහෙනම් මට කියන්න පුළුවන් මෙතන උත්තරය 1යි කියලා. මේ ලිමිට් එකේ උත්තරය 1යි. එහෙනම් 1යට 8ක් 5 වතාවක් 1 කියන්නේ ඉතින් 1යට 8ක් 5ම තමයි. හරි. ඔන්න එහෙනම් තුන්වෙනි ගානත් හරි. තුන්වෙනි ගානත් හරි. හරි. අපි ඊළඟට යන් කීයද මම දාලා තින්නේ 7 නේ. 7. හරි. 7 වෙනි ගාන කියන්නේ වෘත්තයක් මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි. ඒ කේන්ද්‍රයේ y සමාන x රේඛාව මත පිහිටයි. එය මේ හරි. ඔන්න ඔය වෘත්තය ප්‍රලම්බව ඡේදනය කරයි වෘත්තයේ සමීකරණය වන්න කියලා. ඒතර ඔන්න 7 වෙනි ගාන. මේගොල්ලෝ මේ වෘත්තය ගැන දේවල් තුනක් කියනවා. එකක් තමයි බිඳුවකමා බිඳුව හරහා යනවලු. ඊළඟට y සමාන x මත කේන්ද්‍රය තියෙනවලු. හරි. ඊළඟට මෙන්න මේ x වර්ග ධන y වර්ග ඍණ 4x ඍණ 6y ධන 10 සමාන බිඳුව වෘත්තයේ ප්‍රලම්බව ඡේදනය කරනවලු. හරි. ඉතින් මෙන්න ඔය ලක්ෂණ තුන තියෙන වෘත්තයේ සමීකරණය තමයි අහන්නේ. හරි. ඉතින් අපි ඒ අපෙන් අහන වෘත්තයේ සමීකරණය සාධාරණ වෘත්තයේ සමීකරණය කියලා ගමු. එන x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියලා ගමු. හරිද? හරි. එහෙම වුණොත් ඉතින් මෙයාගේ කේන්ද්‍ර වෙන්නේ කවුද? ඍණ g, ඍණ f. කේන්ද්‍රය. හරිද? හරි. මේ හරි දැන් ඉතින් අපි එක එක ලක්ෂණ භාවිතා කරමු. මුලින්ම මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි කියනවනේ. හරි. මූල ලක්ෂ්‍ය හරහා ගමන් කරයි කියන්නේ දැන් මේ අපේ වෘත්තය තමයි අපේ වෘත්තය යන්නේ. හරි. දැන් අපේ වෘත්තය කියලා මම මෙයාව ගන්නෙ. සාධාරණ වෘත්තයේ සමීකරණය. හරි. දැන් මේ GFC හොයාගන්න එක තමයි අපේ අරමුණ වෙන්නේ එතකොට. සාධාරණ වෘත්තයේ සමීකරණය ගත්තා අපෙන් අහන වෘත්තය කියලා. ඊළඟට මේ ලක්ෂණ තුන භාවිතා කරලා GFC යගයන් තුන හොයාගන්න එක තමයි අරමුණ වෙන්නේ. මුලින්ම කියනවා අපේ වෘත්තයේ බිඳුවකම බිඳුව හරහා යනවා කියලා. එහෙනම් අපේ වෘත්තයේ මේක බිඳුවකම බිඳුව තෘප්ත කරන්න ඕන. හරි. ඒක නිසා මම x යි y යි බිඳුව දාගෙන යනවා මෙන්න මේ සමීකරණය. බිඳුව අන බිඳුව 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 c සමානයි බිඳුව. උත්තර එනවා c සමානයි බිඳුවයි කියලා. හරි. ඔන්න එහෙනම් GFC තුනෙන් එකක් හොයාගත්තා. හරි. දැන් අපේ අරමුණ වෙන්නේ GFC හොයාගන්න එක. එකක් හරි. එකක් හරි. දැන් මේ දත්තෙත් භාවිතා කරලා ඉවරයි. හරිද? හරි. අපි ඊළඟට යන් දෙවෙනි දත්තය භාවිතා කරන්න. කේන්ද්‍රය y සමාන x මත තියෙනවා කියනවා. ඒතර දැන් අපි අපේ වෘත්තය කියලා ගත්තේ මේක වෘත්තය කියලා ගත්ත නිසා කේන්ද්‍රය වෙන්නේ ඍණ g, ඍණ f. ඉතින් එතකොට ඍණ g, ඍණ f තමයි y සමාන x මත තියෙන්නේ එහෙනම්. y සමාන x මත පිහිටයි. එහෙනම් මොකද වෙන්නේ? මේ ලක්ෂ දෙකෙන් මේ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ. ඒතර y ට වැටෙන්නේ ඍණ f කියලා, සමාන x ට වැටෙන්නේ ඍණ g කියලා. මේකෙන් එනවා g සමානයි f කියලා. ඔන්න එහෙනම් දෙවෙනි දත්තෙත් හරි. අපි ළඟට තුන්වෙනි දත්තේ භාවිතා කරමු. තුන්වෙනි දත්තේදී කියන්නේ මොකද්ද? මෙයයි ප්‍රලම්බව ඡේදනය වෙනවයි කියලා. ඉතින් ප්‍රලම්බව ඡේදනය නම් වෙන්න ඕනේ මොකද්ද? මෙන්න මේ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ. දෙක වතාවක් g1 g2 ධන f1 f2 සමාන වෙන්න ඕනේ c1 ධන c2ට. හරිද? හරි. ඉතින් අපිට කරන්න වෙන්නේ මේ වෘත්ත දෙකේ GFC යගයන් ටික පොඩ්ඩක් ගන්න වෙනවා. ඉතින් මෙයාගේ GFC යගයන් ටික වෙන්නේ G F සහ C ම තමයි. මොකද අපි යොදන්නේ නැහැනේ.
ඉතින් මම මේ තුන් දෙනාව ගන්නම් මෙයා G1 මෙයා F1 සහ මෙයා C1 කියලා මේවා කරපුවා හොඳේ. කරලා තියෙන පන්තියේ. මේ අමුතුවෙන් බලන් ඉන්න දෙයක් නැහැ. හරි ඊළඟට මෙයාගේ GFC අගයන්ට එක ලිව්වොත් කොහමද එන්නේ? ජීව ගන්න පුළුවන් x කණ්ඩායක දෙකෙන් මෙන්න මේ x කණ්ඩායක x අංගුණක දෙකෙන් බෙදලා ඍණ 2යි. F ගන්න පුළුවන් y අංගුණක දෙකෙන් බෙදලා ඍණ 3යි. C වෙන්නේ කෙලින්ම මෙයා. හරි. ඉතින් මෙයාගේ තුන් දෙනාව අපි G2 F2 C2 කියලා ගමු. අරගෙන හරිද? අන්න අරකට දාමු. හරි. ඉතින් එහෙනම් ඔන්න දෙක වතාවක් G1 කියන්නේ G ම තමයි. G2 කියලා කියන්නේ ඍණ 2යි. F1 කියලා කියන්නේ F ම තමයි. F2 කියලා කියන්නේ ඍණ 3යි. C1 කියලා කියන්නේ C තමා. C2 කියන්නේ 10යි. හරි. දැන් ඔන්න මෙතනින් එනවා දෙක වතාවක් ඍණ 2යි G ඍණ 3ක් F C ඉතින් බිඳුවනේ. ඒතර බිඳුව තන 10 කියන 10ම තමයි. දෙක වතාවක් අපි දන්නවා G සහ F සමානයි කියලා. එහෙනම් මම G වෙනුවට F කියලා දාන්න. ඒතර මෙතන ඍණ 2ක් F මෙතන ඍණ 3ක් F සමානයි 10යි. දෙවරක් 1යි දෙවරක් 5යි. මෙතන එන්නේ ඍණ 5ක් F සමානයි 5යි කියලා. 5ට 5 කැපෙනවා F වෙනවා ඍණ 1යි කියලා. ඔන්න F ඍණ 1යි. F ඍණ 1යි නම් G ඍණ 1යි හේතුව මොකද්ද? ඒ දෙන්න සමාන නිසා. හරි. දැන් ඉතින් අපි තුනම හොයාගත්තා. F දන්නවා ඍණ 1යි G දන්නවා ර්ණ 1යි. දැන් ඉතින් අපිට මේ වෘත්තයේ සමීකරණ හරි විදියට ලියන්න පුළුවන්. දැන් අපි වෘත්තයේ සමීකරණ කියලා මේකනේ ගත්තේ. ඉතින් GFC යකයන් තුන හොයාගත්තා. මෙන්න. මේ තින්නේ C මේ තින්නේ F මේ තින්නේ G. මේකට දාන් යන දැන් තියෙන්නේ x වර්ග ධන y වර්ග g ට වැටෙන්නේ එතකොට ඍණ 1නේ. ඒතර මේක ඍණ 2ක් x වෙනවා. f ට වැටෙන්නේ ඍණ 1. ඒතර මේක ඍණ 2ක් y වෙනවා. c එකක් නැහැ. සමානයි බිඳුව. හරි. ඔන්න එහෙනම් මේ 7 වෙනි ගානත් හරි. හරි. ඊළඟට අපි බලමු 8 වෙනි ගාන. මම සාමාන්‍යයෙන් ඔය පොලේසි ගණන් ටික මේ කරන්න ගන්නෑ. හරි. මේ ගණිත අභිවෘද්ධ ගාන හැම ඕන කෙනෙක්ට කරගන්න පුළුවන්. ඒක නිසා මේ ඒක හැම මම කරන්න ගත්තේ නැහැ. ඒකේ මහ ලොකු දෙයක් නැහැ. ඔයා ඔය දීලා තියෙන දැන් ඔක ටිකක් අර ශ්‍රේණියක් ටයිප් එකට වීදුවා ලියලා තියෙන්නේ. ඔයා ඒක හකුලවා ලියන්න තියෙන සිග්මංකණේ. හරි. සිග්මංකණේ පාවිච්චි කරලා හකුලවා ලියන්නයි තියෙන්නේ. එච්චරයි. ඊට පස්සේ සාමාන්‍ය ගාන මේ කාර්ය ශක්තිය ක්ෂමතාව එහෙම අවුලක් නැහැ. දෛශික අවුලක් නැහැ. හරි. ත්‍රිකෝණමිතියත් මෙලොව රහගෙන නැති ගානක් තියෙන්නේ. හරි. මේ වෘත්තපද දැනුම භාවිතා කරන් තින්නේ. ඒක නිසා මම මේ අවශ්‍ය ගණන් ටික තමයි කරන්නේ. හරි. අපි ඊළඟට බලමු 8 වෙනි ගාන. 8 වෙනි ගාන. හරි. කියවලා එක රූපයක් ඇන්දොත් කොහොමද තියෙන්නේ? දණ්ඩක එක කෙලවරක් තියෙනවා මේ ඒක ඒ කියලා අචල ලක්ෂයට අසව් කරලා තියෙන්නේ. ඒ කියන්නේ චලනය වෙන්න පුළුවන් වෙන විදියට. ඊළඟට අනෙක් අන්තයට තන්තුවක් ගැට ගහලා තන්තුවේ අනෙක් අන්තයට මුද්දක් දාලා මුද්ද දාලා තිනවා ඒ හරහා යන තිරස් රේඛාවක්. අපි ඒ හරහා යන තිරස් රේඛාවක් ගමු. ඔන්න ඒ හරහා යන තිරස් රේඛාවක්. ඒතකොට මේ රේඛාවට තමයි මුද්ද දාලා තියෙන්නේ. මුද්ද කියනකොට නම් බෝලයක් විදිහට ඇඳගමු. හරි. ඔව්. ඒතර මේ මෙන්න මෙයා මේකයි සම්බන්ධ කරලා තියෙන්නේ. තන්තුවකින්. හරි. මේක දණ්ඩ. හරි මම මේක උන දණ්ඩක් විදිහට පේන්න පොඩ්ඩක් ඝනකමට අඳින්න. මේක රේඛා දෙකක් වගේ ඉතින් භව දෙකම තන්තු කියලා හිතයිනේ. හරි. ඔන්න ඔහමයි තියෙන්නේ. හරි. දැන් මේක තන්තුව මේක දණ්ඩ. හරි. හරි. එතකොට දැන් මෙයා මේ මුද්ද ගත්තට පස්සේ මේක ස්පර්ශ වෙනවනේ කම්බිය. ඒ නිසා මේ ඔහොම අබිලම් ප්‍රතික්‍රියාවකුත් ඇති වෙනවා. මම R කියලා දාගන්නවා. හරි ඊළඟට දණ්ඩේ බර W. මෙතන තන්තුවේ ආතතිය T කියලා ගමු. මේ පැත්තේ T. හරි ඊළඟට දැන් මේක අපෙන් අහන්නේ මොකද්ද? මුදුව සමතුලිතව තැබීම සහ ඒට හේතු තිරස් බලය. ඇයි මේකට තිරස් බලයක්? බලන්න මේ මුද්ද මත බල දෙකයි තියෙන්නේ. බල දෙකක් යටතේ වස්තුවක් සමතුලිත වෙන්න නම්
ඒ බල දෙක විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. දැන් මෙතන එහෙම වෙනවද නැහැ. නිසා දැනට වස්තුව සමතුලිත නැහැ. ඒක නිසා බල තුනක් ඕන කරනවා මේක සමතුලිත කරන්න නම්. හරි? දැන් අපි බලමු ඇයි බල තුනක් ඕන වෙන්නේ කියලා. අපි පොඩ්ඩක් සිරස් විභේදන ගත්තොත් උඩට එකක් තියෙනවා. මෙයා විභේදන සංරචක පල්ලෙහාට යනවා. මේ දෙක කැපිලා යනවා ඇති. දැන් තිරස් විභේදන ගත්තොත් මෙයාගේ තිරස් විභේදන සංරචක මෙහෙට සෙට් වෙනවා. ඒක කපන්න කෙනෙක් නැහැ. එහෙනම් අපි බාහිරින් බලයක් යොදන්න ඕනේ අන්න එක කපලා දාන්න. එතකොට දැන් මෙයාගේ විභේදන සංරචක මෙහෙට තියෙන නිසා අපි බාහිරින් දාන්න ඕනේ බලය අනිත් පැත්තට. මම ඒක F කියලා දාගන්න. හරි? ඉතින් ඔන්න ඔහොමයි සෙට් වෙන්නේ. මේ හරි. ඊළඟට දැන් මෙතන මේ කෝණය 90ක් කියලා ගන්න එපා. ඒක මම ඇඳපු ඉතින් 90ක් කියලා පේනවද දන්නේ නැහැ. හරි. එහෙම සීන් එකක් නැහැ. මේක කියනවා හැබැයි මෙහෙම දෙයක් නේ. දණ්ඩේ දිගයි තන්තුවේ දිගයි සමානයිලු. ඒ කියන්නේ මේකයි මේකයි සමානයිලු. හරි එහෙනම් ඉතින් මේ කෝණ දෙක සමානයිනේ. මෙයා θ කියලා ගත්තොත් මෙයාත් θ සමානයි. හරි. ඕකේ. ඉතින් ගාන හදන්න තියෙන. ඒතර මෙතනත් θ මේකත් θ වෙනවනේ නේ. මොකද මේ ඒකාන්තර කොන මෙතනත් ඒකාන්තර කොන මේක මොකක්ද? මේක 180 වෙන දෙකයි θ නේ. ඕන වෙයිද දන්න එකක් කියලා දාගමු. මෙතන මේක ඉතින් අනුවරිණ θ නේ. අනුවරිණ θ. හරි. ඉතින් මේ අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහන්නේ මෙන්න මේ F බලය. ඉතින් මේ F බලය අහනවා අපිට T හොයාගන්න වෙනවා. T අපිට ගන්න පුළුවන් වෙයි A වටා ගූර්ණයක් කරන්නේ. A වටා ගූර්ණයක් කරන් අපි එනම් දණ්ඩට මෙතන B කියන එක තියෙන්නේ. AB දණ්ඩට A වටා ගූර්ණයක් ගමු. හරි. ඒතර ගූර්ණ වල බීජකතුව බිඳුවක් වෙන්න ඕනේ. මේ හරි. කොහොමද එතකොට එන්නේ? W sin අනුවරිණ θ ಗುಣ කිරීම දිගක් දාගන්නත් එපා නේද? දණ්ඩේ මේ කැලල අපි L කියලා ගමු. මේ කොටසක්. එහෙනම් මේ ටිකත් L නේ. දැන් දණ්ඩේ සම්පූර්ණ දෙක 2L කියලා ගත්තොත් කැලලක් L ගානේ නෙන්නේ. හරි. දැන් W sin අනුවරිණ θ ගුණ කිරීම L. හරි. ඒක එතකොට ධනද ඍණද? ඒක කරකැන්නේ වාමාවර්තවනේ. වාමාවර්තව කරකැන්නේ ඒක නිසා ඍණ. මෙයාව ගත්තොත් එන්නේ t sin 180 ඍණ 2ක් θ. හරි. ගුණ කිරීම 2l කියලා. ඒක හැබැයි ධනනේ. ඒක ධන සමානයි බිඳුවයි. හරි. ඉතින් L ට L කැපෙනවා. මෙතනින් එනවා ඍණ W cos θ ධන 2t sin 2t සමානයි බිඳුවයි කියලා. හරිද? හරි. දැන් මම මේකෙන් 2t sin 2t උක්ත කරොත් මට එනවා W cos θ කියලා. හරි. මේක සුළු කරොත් sin 2t ප්‍රසාරණය කරොත් එන්නේ 2 sin θ cos θ කියලානේ. එතන දෙක සහ මේ දෙක සුළු වෙලා 4ක් වෙනවා. ඒතර 4t sin θ cos θ වෙනවා. සමානයි W cos θ. cos θ කැපෙනවා. t මට එනවා W බෙදීම 4ක් sin θ කියලා. හරි W බෙදීම 4යි sin θ කියලා. හරි. හරි නේද මම? ඊට පස්සේ අපි මුදුවේ සමතුලිතතාව සලකා මෙන්න මේ තිරස් විභේදනය ගමු. එතකොට තිරස් විභේදන ගත්තොත් එන්නේ ඍණ f ධන t cos θ සමානයි 0යි කියලා. මෙතනින් මට එනවා f සමානයි t cos θ. ඒ උත්තරේ එන්නේ නැහැ. W බෙදීම 4යි sin θ ගුණ කිරීම cos θ වෙනවා. කොට්ටියට එකක් එන්නේ එක මෙතන sin θ දානවා වැඩේ හරි. එහෙම වෙන්නේ. මෙතන මේ කෝණේ දීලා තියෙනවා නේද? කෝණයක් අපි මේ එක දත්තයක් භාවිතා කළා. හරි හරි මේ අවසාන කෑල්ල කිව්වේ නෑ. මම හිතුවා ඊළඟට මොකක් හරි තියෙනවා. හරි හරි. මෙතන θ 5 බෙදීම 4යි බං. මේ උත්තරේ එනවා. වැරද්දක් නෑ. මෙතන අමාරුත් නෑ. අමාරු කියන්නේ මෙහෙම සුළු කිරීමක් එන්නේ නෑ එතකොට. එතකොට W බෙදීම 4ක් කොට්ටියට කියලා. ඉතින් මේ කෝණය 45යි. cot 5 බෙදීම 4. cot 5 බෙදීම 4 සමානව tan 5 බෙදීම උත්තරේ එකයි. W බෙදීම 4. හරි හරි. අපි වැරද්දක් නෑ. අපි θ 5 බෙදීම 4 කියලා දැම්මම මේ මෙහෙම 2යි θ කෝණ ලියන්න ඕනේ. කෙලින් මේ නම් 45යිම සෙට් කරගන්න තිබ්බා. හරි. ඒක අවුලක් නෑ. හරි. ඔන්න එහෙනම් ඒක හරි හරි. ඒක ඕකේ. W බෙදීම 4 ආවා. 8 හරි.
හරි. අපි ඊළඟට යන් එහෙනම් මට හරි 10 වෙනි ගානට යන්. හරි. 10 වෙනි ගානට යන්. අපි එහෙනම් මේ 10 වෙනි ගාන බලමු. 10 වෙනි ගානේ අංශ 3 සරල රේඛාවක ආරම්භයේ තියෙන්නේ ඔය විදියට. මෙයා A ඉන්නවා මෙතන, C ඉන්නවා මෙතන, B ඉන්නවා මෙතන. එතකොට මෙන්න මේ AB දිග තමයි සිම්පල් A කියලා කියන්නේ. මේ පරතරය A බෙදීම 2යි. හරි. මේවා ඉතින් තන්තු වලින් ගැට ගහලා තින්නේ. තන්තු ඇකිලිලා තියෙන්න ඕනේ. ඇයි ඒ? ඒ කියනවා නම් මේ ස්වභාවික දිග සිම්පල් A නේ තන්තුවක. නමුත් බලන්න මේ අංශු දෙකක් අතර පරතරය A බෙදීම 2යි. ස්වභාවික දිගට වඩා අඩුයිනේ. ඒක නිසා අනිවාර්යෙන් ඇකිලිලා තමයි තියෙන්නේ. හරි මෙහෙම තීද්දී මෙයාට u ප්‍රවේගයක් දෙනවා තිරස්තලය මත මේ උඩට දෙනවා කියලා ගන්න එපා. අපිට තිරස්තලය කියන එක මේ කියන්න දෙන්න බෑනේ. උඩට නෙමෙයි තිරස්තලයක් මත චලනය වෙන u ප්‍රවේගයක් දෙන්නේ. ඉතින් ආරම්භයේදී මෙයා විතරයි චලනය වෙන්නේ. එయ్యේ හේතුව මේ දෙන්න සම්බන්ධ වෙලා තිබුණට තන්තු තද වෙලා නැහැ. තන්තු තද වෙන මොහොතෙන් පස්සේ තමයි මේ දෙන්න චලනය වෙන්නේ. හරි. ඉතින් අපි තන්තු තද වෙන මොහොතට අදාළව සටහනක් අඳිමු. තන්තු තද වෙන මොහොත වෙනකම්ම මේ දෙන්න මෙතන ඉන්නේ. තන්තු තද වෙයි අර අංශුව මේ වගේ දුරක් ගියාට පස්සේ. ඒ කියන්නේ මේ අංශු දෙකක් අතර පරතරය සිම්පල් A වුණාට පස්සේ තන්තු තද වෙයි. හරි. එතකොට මේගොල්ලෝ ස්කන්ධ M කියලා දීලා තියෙනවා. හරි. එතන දාන්න තන්තු තද වෙනවා. තන්තු තද වෙන මොහොතේ මොකද වෙන්නේ? තන්තු වල ඇති වෙනවා ආවේගී ආතති. හරි. ඉතින් අපි ඒක J කියලා දාගමු. එතකොට මේ පැත්ත J නම් මේ පැත්තත් J වෙන්න ඕනේ. හේතුව මේක සමමිතික පද්ධතියක්. එහෙමනේ. බලන්න ස්කන්ධත් සමානයි මේ පරතරත් ආරම්භය සමානයි. ඒක නිසා සමමිතික පද්ධතියක්. හරිද? හරි දැන් එතකොට තන්තු තද වෙන්න මොහොතකට කලින් මෙයාට u ප්‍රවේගයක් තිබුණේ. හරිද? ඊළඟට තන්තු තද වීමෙන් මොහොතකට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙහෙමනේ. තන්තු තද වුණා කියලා කියන්නේ මේ දෙන්නත් දැන් චලනයට එකතු වෙනවා කියන එක. දැන් මෙයාට තනියෙන් චලනය වෙන්න බෑ. හරිද? මෙයාට තනියෙන් චලනය වෙන්න බෑ. මේ දෙන්නවත් තරම් චලනය වෙන්න ඕන. අන්න ඒක නිසා මෙයාගේ ප්‍රවේගය මීට වඩා අඩු වෙනවා. දිශා වෙනස් වෙන්නේ මීට වඩා අඩු වෙනවා. හරි. එතකොට මෙයාගේ අන්නේ මේ තන්තු තදවීමෙන් පසු ප්‍රවේගය අපි v කියලා ගමු. v කියන කෙනා ලොවෙත් u ට වඩා අඩුයි. හරි. දැන් තන්තු තද වුණාට පස්සේ මේ තුන් දෙනා තනි පද්ධතියක් විදිහට ක්‍රියා කරන්නේ. ඒවා දන්නවා පද්ධතියකට පොදු ප්‍රවේගයක් සහ පොදු ත්වරණයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ගාන ත්වරණ සම්බන්ධ නැහැ මේ ගානට. පොදු ප්‍රවේගයක් තියෙන්න එපා. පොදු ප්‍රවේගයක් තියෙන්න ඕන නිසා මෙයාගේ ප්‍රවේගෙත් මේ පැත්තට v නම් හරි මේගොල්ලයාත් ප්‍රවේග මෙහෙට v වෙන්න හරිද? පොදු ප්‍රවේගයක් කියන්නේ එකම දිශාවක් සහ එකම විශාලත්වයක් සහිත ප්‍රවේග තියෙන්න ඕන අංශ තුනට. හරිද? මෙයාගේ ප්‍රවේගය මෙහෙට v නම් මේ දෙන්නත් ප්‍රවේග මේ පැත්තට v වෙන්න ඕන. තන්තු තද වීමෙන් පසු. තන්තු තද වෙන්න පෙර ප්‍රවේග බිඳුවයි හරි. පෙර දෙන්නගේම ප්‍රවේග බිඳුවයි තන්තු තද වීමෙන් මොහොතකට පසු ඔන්නෝම තමයි ප්‍රවේග සෙට් වෙන්න ඕන. හරිද? හරි. ඉතින් මෙයා A මෙයා C මෙයා B. හරිද? හරි. දැන් මේ අපි ඉතින් Aටයි Cටයි දාමු i සමාන ඩෙල්ටා MB. මම Aට දානවා i සමානයි ඩෙල්ටා MB. හරි. මෙහෙට දාන්නේ එතකොට එනවා J සමානයි ස්කන්ධය M අවසාන ප්‍රවේගය V මෙහෙට තියෙන්නේ මම මෙහෙට දාන ඉඳ විභේදනයක් කරන්න වෙනවා. මොන කෝණයද ඕන වෙන්නේ? මට ඕන වෙනවා මෙන්න මේ කෝණය එතකොටනේ. මේ කෝණය ඕන වෙනවා. හරිද? මේ කෝණය කියන්නේ මෙන්න මෙතන කෝණයනේ තීටා. මේක හොයාගන්න පුළුවන් අපි මේ පරතරය දන්න ඕනේ මේ බෙදීම 2යි කියලා අර සටහනෙන් දන්නවනේ. මෙහෙම ආරම්භයේ C තිබ්බේ. මේ පරතරය බෙදීම 2යිනේ. මේ දිග සිම්පල් A කියලා දන්න ඕනේ. ඉතින් අපිට එහෙනම් sin θ ලියන්න පුළුවන් නේ දැන් මේ ත්‍රිකෝණේ sin θ ලිව්වොත් එන්නේ A බෙදීම 2 සම්පූර්ණ බෙදීම A කියලා. මෙයාට මෙයා කැපෙනවා sin θ එන්නේ භාගයයි කියලා. ඒ කියන්නේ θ 30යි. හරිනේ. එහෙනම් v ව මෙහෙට බෙදනය කරන්න v cos 30යි. θ ගගේ 30ක් ඉඳ v cos 30යි. එහෙනම් අවසාන ප්‍රවේගය වෙන්නේ v cos 30 අඩු කිරීම බිඳුව. මෙතනින් එනවා j සමානයි mv cos 30 කියන්නේ මූල 3. ඒක නිසා මූල 3ක් mv යට 2යි කියලා. දැන් මෙයාට j සම මේ i සමාන ඩෙල්ටා mv දාලා වැඩක් නැහැ. හේතුව සම්මිතික පද්ධතියක් මේ පිළිතුරමයි ලැබෙන්නේ. ඉතින් අපි ඊළඟට c ට දාමු i සමාන ඩෙල්ටා mv.
v චලනය වෙන පැත්තට දාමු උඩට. හරි. එතකොට හැබැයි යා මත ආවේගය අත තියෙන්නේ පහළට මේ j cos θ ඒවා දෙකක් තියෙනවා. ඒක නිසා ඍණ 2ක් j cos θ වෙන්නේ 30යි. ස්කන්ධයාගෙත් එම් අවසාන ප්‍රවේගය කියන්නේ තද්දු තදවීමෙන් පස්සේ ප්‍රවේගය v අඩු කිරීම ආරම්භක u. හරිනේ. ආරම්භක කියන්නේ තද්දු තද වෙන මොහොතකට පෙර. මම ඍණ දෙනවා එහා පැත්තට. මෙතන 2යි j cos θ කියන්නේ මූල 3 යට 2යි. m වතාවක් u ඍණ v. හරි. මෙයාට මෙයා කැපෙනවා. j ට දාන්නේ මම මේ මෙතන ගත්ත මූල 3යි mv බෙදීම 2 කියන එක. එතනත් මූල 3 සමානයි m වතාවක් u ඍණ v. එතකොට m ට m කැපෙනවා. මූල 3 වතාවක් මූල 3 කියන 3යි 3යි v වෙනවා. දෙක හරස් ගුණ කරමු. එතකොට 2ක් u ඍණ 2යි v වෙනවා. මෙයා මෙහෙට ආවට පස්සේ 5යි v සමානයි 2යි u වෙනවා. v එනවා 2ක් u බෙදීම 5යි කියලා. හරි 2යි u බෙදීම 5. අපිට පේනවනේ එතකොට මේ u දෙකෙන් ගුණ කරලා 5න් බෙදනවා කියන්නේ අනිවාර්යෙන් u ට වඩා අඩු කෙනෙන්නේ ලැබෙන්නේ නේ. u කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා 5න් බෙදනවා කියලා කියන්නේ මේ ලැබෙන කෙනා ලොවෙත් u ට වඩා අඩුයි. එතකොට බලන්න මේ v කියන කෙනා u ට වඩා අඩු කෙනෙක්. මම කිව්වේ අනිවාර්යෙන් මේ ප්‍රවේගය මෙයාට වඩා අඩු වෙන්න ඕන. හරිද? හරි. ඒක ඉතින් ගාන හදද්දී වැදගත් වෙන එක නිකන් අවබෝධයට හොඳයි. හරි. මේ ඊළඟට අපෙන් අහන්නේ චාලක ශක්ති වෙනස. දැන් ඊළඟට චාලක ශක්ති වෙනස ලියන්න තියෙන්නේ. චාලක ශක්ති හානියක් වෙනවනේ. ඇයි ඒ? ආවේගීය ආතතිය තියෙනවා කියන්නේ අනිවාර්යෙන් චාලක ශක්ති හානියක් වෙනවා. චාලක ශක්ති හානිය ලියන්න පුළුවන් පෙර චාලක ශක්තියෙන් අඩු කරන්න ඕනේ පසු චාලක ශක්තිය. පෙර චාලක ශක්තියට බලපාන්නේ මෙයා විතරයි හේතුව. එයා විතරයි චලනය වෙන්නේ. එතකොට එන්නේ භාගයයි m u වර්ග කියලා. අඩු කිරීම පසු චාලක ශක්ති ගණිතය තුන් දෙනාම එනවා. මෙයාගේ එක ලිව්වොත් එන්නේ භාගයයි m v වර්ග කියලා. හරිද? මොකද එයාගේ පසු ප්‍රවේගය v. ඊළඟට අනිත් දෙන්නගේ ලියද්දී පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. ඒ තමයි දැන් මේ දෙන්නගේ ප්‍රවේග මේ පැත්තට නෙවි. හැබැයි ඇත්තටම මේ දෙන්න චලනය වෙන්නේ මෙහෙට නෙමෙයි. හරිද? දැන් ප්‍රවේගය මෙහෙට v තිබුණට මේගොල්ලෝ චලනය වෙන්නේ මෙහෙට නෙමෙයි. මේගොල්ලෝ චලනය වෙන්නේ මෙන්න මේ පැත්තට. හේතුව ආවේගීය ආතතිය තියෙන්නේ මේ පැත්තටනේ. ඒක නිසා මේ දෙන්න චලනය වෙන්නේ මෙහෙට. මේ දෙන්න ප්‍රවේගය කියලා අපිට ගන්න වෙන්නේ v නෙමෙයි. මෙන්න මේ v cos θ කියන සංරචකය. හේතුව මෙහෙට චලනය වෙන්න නිසා මෙයා මෙහෙට මෙයා මෙහෙට. ඒ නිසා අපිට මෙතන චාලක ශක්තිය ලියද්දි මේ දෙන්නව හරියට මෙන්න මෙහෙම ලියන්න වෙනවා. භාගයයි m හරිද? මෙහෙටනේ යන්නේ. එතකොට මෙහෙට තියෙන සංරචකය තමයි බලපාන්නේ. හරිද? v cos θ සංරචකය තමයි බලපාන්නේ. එහෙනම් මේක එන්නේ භාගයයි m v cos θ වර්ගය කිය. මේක ඉතාල වැදගත් දෙයක්. හරි? හේතුව තමයි ප්‍රවේගය මෙහෙට v තිබුණට යන්නේ හෙට නෙමෙයි යන්නේ මෙහෙට. ඇයි මෙහෙට යන්නේ? ආවේගීය ආතතිය නිසා. ඒක නිසා මෙහෙට යන්නේ. එහෙනම් මෙහෙට තියෙන සංරචකය තමයි දාන්නේ. ඒක වැදගත් දෙයක්. හරි? සමහරවිට අලුත් දෙයක් වෙයි. හරි. එහෙනම් භාගයයි m v වර්ග මෙතන භාගයයි m v cos θ. ඒතර v වර්ග cos θ වර්ග කියන්නේ cos θ මුල් 3ට 2යි. ඒතර මෙතන 3ට 4යි. හරි. දැන් අපි සුළු කරමු. m බෙදීම දෙකක් එළියට ගත හැ. එතකොට එන්නේ u වර්ග ඍණ v වර්ග මෙතනින් එනවා m බෙදීම දෙකක් කියලා ඍණ 3ක් v වර්ගයට 4. හරි. සුළු කරද්දී දැන් එතකොට එන්නේ පොදු හරය 4යි 4යි u වර්ග ඍණ 7ක් v වර්ග කියලානේ ඍණ 7ක් v වර්ගයක් එනවා. මේක එළියට ගත්තාම m බෙදීම 8යි 4යි u වර්ග ඍණ 7යි v වර්ගයට වැටෙන්නේ 4ක් u වර්ගයට 25යි කියලා. 4ක් u වර්ගයට 25යි කියලා තමයි වැටෙන්නේ. හරි. දැන් ආපහු සුළු කරද්දී මේ දෙන්නෙන් 4ක් එළියට ගත. ඒතර 4ක් m බෙදීම 8 වෙනවා. u වර්ගෙකුත් එළියට ගත හැනේ. u වර්ගෙකුත් එළියට ගත හැ. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? මේක හරි වැදගත් පොයින්ට් එකක්. හරි. හරි එතකොට ඉතුරු වෙන්නේ මෙතන 1යි. මොකද 4ත් එළියට ගියා u වර්ගෙත් එළියට ගියා. මෙතන ඉතුරු වෙන්නේ 7යට 25යි කියලා. හරි. එතකොට මෙයා 1යි මෙතන භාගයයි. ඒතර mu වර්ග බෙදීම 2යි. එතන 25න් ගතක් ගියාම 18යි. 18 බෙදීම 25යි.
දෙවරක් 1යි දෙවරක් 9යි. මෙතන පොඩි මිස් එකක් තියෙනවා මේ වගේ දෙකක් තියෙනවානේ. මට අමතකුණා ඒක. මෙයාගේ ප්‍රවේගය සෝරි මෙයාගේ චාලක ශක්තිය ඕකේ පසු එක මේ වගේ දෙන්නෙක් ඉන්නවනේ අනේ දෙක මිස් වෙලා. දෙකක් දාන්න ඕනේ. දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට හරි. ඒක හදාගන්න. එතකොට මෙතන මේ ඍණ 6ක් v වර්ගයට 4යි. එතකොට මෙතන ඍණ 10 වෙනවා. ඍණ 10 වෙනවා. අතන පොඩි මිස් එකක් තිබුණා ඒක හදාගන්න. හරි බලන්න. මෙතන 10නේ. 10යි. එතකොට හරි හරි. එහෙනම් 10යි. හරි. එතකොට මෙන්න මෙහෙම එකක් එන්නේ. mu වර්ග බෙදීම 2 මෙතන එන්නේ 25 15යි. 15 බෙදීම 25යි. 5 වරක් 5යි 5 වරක් 3යි. අන්න එතකොට එනවා 3ක් mu වර්ග බෙදීම 10යි කියලා. හරි. ඒක තමයි උත්තරේ. වැදගත් දේවල් කීපයක් තිබ්බ එතකොට. ඒකයි මේ ගාන මම හදන්නත් ගත්තේ. හරි. එකක් තමයි තවුන්ට තද වුණායින් පස්සේ ප්‍රවේග සෙට් වෙන විදිය. මෙයාගේ ප්‍රවේගය අඩු වෙනවා. හැබැයි මේ පැත්තටමයි. මෙයාගේ මේ පැත්තට ප්‍රවේගයක් තියෙන නිසා මේ දෙන්නේ ප්‍රවේග තියරිටිකලි ගත්තාම මේ පැත්තට තමයි තියෙන්නේ. අර පොදු ප්‍රවේගයක් තියෙන කතාවක් තියෙනවානේ. ඒතර පොදු ප්‍රවේගයක් කියන්නේ එකම දිශාවකට එකම විශාලත්වයක් සහිත ප්‍රවේගයක් තියෙන පද්ධතියක් ගත්තට පස්සේ. හරි. හැබැයි අවසාන චාලක ශක්තිය හොයද්දී මේ දෙන්නගේ ඒ කියන්නේ තියරිටිකලි ප්‍රවේග ගත්තට පස්සේ මෙහෙට තිබුණාට මේ දෙන යන්නේ මේ පැත්තටනේ. ඒ නිසා චාලක ශක්තිය ගනිද්දී ඔයා v වර්ග කියලා දාලා හරියන්නේ මේක විභේදනය කළා v cos θ ගේ වර්ග කියලා තමයි දාන්න ඕනේ. මේ දෙන්නට හරයට නෙමෙයි මේ දෙන්නට එහෙමයි දාන්න ඕනේ. ඒක අලුත් දෙයක්. හේතුව තමයි යන පැත්තටයි මේක දාන්න ඕනේ. හරි මෙහෙට සංරචක තිබ්බට යන්නේ මේ පැත්තනේ. ඒතර මේ පැත්තට බලපාන සංරචක තමයි දාන්න ඕනේ. ඒක විභේදනය කළා ගානට දාන්න. හරි. ඒක තමයි එකෙන් ගන්න තිබ්බ දේ. අන්න ඒක තමයි ඒක ඇත්තටම අලුත් ගානක් අනිත් ගණන් කීපයට වැඩිය. හරිද? අලුත් දේවල් ටිකක් ගන්න තිබුණා. හරි. මේ ඕකේ. අපි එහෙනම් පාර්ට් A එකේ ඩිස්කෂන් එක මෙතනින් නවත්තමු.